දවසක් තෝදෙය පුත් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා වන්දනා කරලා අහනවා ස්වාමීනි මට මේ වගේ ප්‍රශ්නයක් හැම වෙලෙම ඇති වෙනවා. ඒ තමයි දැන් අපි කියනවානේ මනුස්ස ජීවිතයක් ලබන්නේ පිනකට. දැන් ඔබ ඕන තරම් අහලා ඇති මේ මනුස්ස ජීවිතේ වටිනාකම මේක මහා පිනක්. මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ පිනකට අපි කියනවා. එතකොට මේ තෝදෙයගේ පුතාට ඇතිවෙච්ච ප්‍රශ්නේ තමයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඇයි මේ මිනිස්සු අතර මේ තරම් වෙනස්කම්? කෙනෙක් දීර්ඝායුෂ විඳිනවා. කෙනෙක් අඩු වයසින් මැරෙනවා. කෙනෙක් ඉන්නවා උපන්දා ඉඳන් ලෙඩ රෝගම බහුලයි. කෙනෙක් ඉන්නවා නිරෝගී සම්පත්තියෙන් යුක්ත අවුරුදු 80 90 ජීවත් වෙනවා. එහෙම කලාතුරකින් තමයි උණක් හෙම්බිරිසාවක් හැදුනොත් මිසක් එහෙම ලොකු අසනීපයක් කියලා දෙයක් නැහැ. කෙනෙක් ඉන්නවා ලස්සනයි. කෙනෙක් බොහොම විරූපී වෙච්ච කෙනෙක්. කෙනෙක් බොහොම පෞරුෂවත් තැනකට ගියාම පිළිගැනීමක් තියෙනවා. මිනිස්සු එනවා දකින්නකොට නැගිටිනවා. ලොකු පෞරුෂයක් ඔහුට උපතින්ම පිහිටලා තියෙනවා. කෙනෙක් ඉන්නවා කොච්චර ඇඳලා පැළඳලා පෞරුෂය හදාගන්න කියලා නොඑක් විදිය උත්සාහ ගත්තත් ඔහු තැනකට ගියාට පිළිගැනීමක් නැහැ. පිරිස අතරේ පෞරුෂයක් නැහැ. ඔහුට පේනුමක් නැහැ. ඒ උපතෙන් ලැබිච්ච දේ. ඒ වගේම සමහරු ඉන්නවා බුද්ධිමත්. යමක් ඇසූ සැනින් වටහා ගන්න පුළුවන්. හොඳ නුවණැති, හොඳ ප්‍රඥාවන්තයි ඉන්නවා. කෙටියෙන් කිව්වත් වැටහෙනවා. යමක් කියූ සැනින් ධාරණය කරගන්න පුළුවන්. ඒ අතර සමහරු ඉන්නවා මෝඩයි. සමහරු ඉන්නවා නුවණ අඩුයි මන්ද බුද්ධිකයි ඉන්නවා. කොච්චර කීවත් තේරුම් ගන්න අපහසු අය ඉන්නවා. ඊළඟට මනුස්ස ලෝකේ සමහරු පොහොසත්, සමහරු දුප්පත්, සමහරු ඉන්නවා කුලවන්තයි, සමහරු කුලහීනයි. මේ වගේ මනුස්ස ලෝකේ නොයේක් වෙනස්කම් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට තියෙන ප්‍රශ්නේ ඇයි මේ මිනිස්සු අතර මේ තරම් උස් පහත්කම්? ඇයි මේ මිනිස්සු අතර මේ තරම් වෙනස්කම්? මොකද්ද මේකට හේතුව කියලා ඇහුවා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ වදාලා කම්මස්සකා සත්තා කම්ම බන්දුයි කම්ම යෝනී කම්ම පටිසරණු යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දහයාද. බුදුරජාණන් වහන්සේ වදාලා මේ සත්වයන් සියලු දෙනාම කර්මය ස්වකීය කරගෙන සංසාරේ යන පිරිසක්. කර්මයේම ඥාතියා කරගෙන සංසාරේ ගමන් කරන පිරිසක්. කර්මයේ පිළිසරණ කරගෙන සසර යන පිරිසක්. කර්මය තමයි තමන්ගේ උස් පහත්කම් සියල්ල මේ බෙදලා තියෙන්නේ. තමන් යම් කර්මයක් කරොත් ඒකේ විපාක තමන්ටම සසරේ අරගෙන යන්න වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ විදිහට කෙටියෙන් මේ මනුස්ස ලෝකේ තියෙන උස් පහත්කම් වලට හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. හැබැයි ඔහුට මේක ඒ තරම් විස්තරාත්මකව කොහොමද එහෙමනම් මේ මොන කර්මය නිසාද මෙහෙම වුනේ? ඇයි යාට එහෙම වුනේ? ඒ වගේ ඔහුට මේක තේරුම් ගන්න අපහසුයි. ඔහු ආයිමත් කියනවා නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔය කෙටියෙන් කර්මය කියලා කියපු දේ මට විස්තර කරලා කියලා දෙන්න කියෝ. මට විස්තර ඇතුව කියලා දෙන්න කියෝ. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ චුල්ල කම්ම විභංග සූත්‍රය විස්තරාත්මකව ඔහුට දේශනා කරන්නට යෙදුණා. බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න ඔබ එක එක කාරණා මුල් කරගෙන මේ කර්ම විපාකත් එක්ක අපි යන සංසාර ගමනේ ස්වභාවය ඔබට හොඳට තේරුම් ගන්න පුළුවන් දේශනා. බුදුරජාණන් වහන්සේ වදාලා සමහරු ඉන්නවා ප්‍රාණඝාතය කරන සත්තු මරනවා. ඒ විතරක් නෙමේ අනුන් ලව්ව ප්‍රාණඝාතය කරවන. දැන් කෙනෙක් හිතන්න පුළුවන් නෑ අපි මරලා නෑ. මේ වැඩ පොලේ ඉතින් මරනවා තමයි. හැබැයි අයිතිකාරයා Taman නම් Tamanට එකෙන් බේරෙන්න පුළුවන් කමක් නෑ. Taman පිරිස යොදවල සමහරලාට ප්‍රාණඝාත කරවන. Tamanගේ ව්‍යාපාරම එක්ක සත්තු මරණ එක. එතකොට මේවා ව්‍යාපාර කරගත්ත කෙනා ඔහු හිතන් මගේ අතේ ලේ තැවරිලා නෑ. මම පිහියක්වත් අල්ලන්නේ. හැබැයි අනුන් ලව්ව කෙරවීම තුළ ඔහුට මගහරින්න පුළුවන් කමක් නෑ. ඒක විපාක කොටස Tamanට කැරකිලා එන Taman තමයි ප්‍රාණඝාතයට යොදවලා තියෙන පිරිස. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ සමහරු ඉන්නවා Taman ලේ තැවරුණු අත් ඇතුව ආයුධ අත ඇතිව කපන කොටන දඬු මුගුරු ඇති අවයායුධ ඇති මේ විදිහට සතුන් මරනවා ප්‍රාණඝාත කරනවා මේ වගේ අපරාධ කරනවා. එවැනි ප්‍රාණඝාත ආදී අකුසල් කරන පුද්ගලයා බුදුරජාණන් වහන්සේ වදාළ රැස් කරගත්ත අකුසල විපාකයෙන් මරණින් මත්තේ අපාය උපදින්නයි කියන වැඩිපුරම ඉඩ තියෙන. මරණින් මත්තේ කෙලින්ම අපායට නිරේත තිරිසන් ලෝක ප්‍රේත ලෝක මේ අපායකට වැටෙන්න තමයි ඔහුගේ අකුසල් බලවත්. හැබැයි මේ ප්‍රාණඝාත කරපු මේ පුද්ගලයාට මේ විදිහට සතුන් මරණ එක්ක මරවන පුද්ගලයාට මරණාසන්න මොහොතේ පෙර කරපු පිනක් බලවත් වෙලා එනවා. ඔහු මේ ජීවිතයේ කරපු අකුසල් යටපත් කරගෙන පෙර පිනක් මතුවෙනවා.
ඒවට ධර්මයේ කියන්නේ කුසල් අකුසල් මැඩලන කුසල් කියලා. ඔහු කරපු අකුසල් ටික යටපත් වෙලා කුසලයක් මතුවෙනවා. එහෙම පිනක් මතුවෙලා ඔහු මනුස්ස ලෝකෙට ඇදිලා එනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රාණඝාත ආදී අකුසල් කරපු කෙනා පෙර පිනකින් මනුස්ස ලෝකෙට ඇදිලාවත් ඔහුට දීර්ඝායුෂ නැහැ කිය අඩු වයසින් මැරෙනවා කියනවා. අන්න ආයුෂ අඩු වෙන්න හේතු වෙන කාරණා. දැන් බලන්න සමහරු ප්‍රාණඝාත ආදී අකුසල් බලවත් කෙනෙක් මරණ මංචකයේ මොකක් හෝ පිනක් මතුවෙලා මනුස්ස ලෝකෙට ඇදිලාවත් කී දෙනෙක් මව් කුසවල් ඇතුලේ මරණයටපත් වෙනවද? එක්ක මැරෙනවා, එක්ක ඒ මව්වරුන්ට සිතුවිලි පහළ වෙනවා මේ දරුවා විනාශ කරන්න ඕන. මේ දරුවා දැම්ම මට ඕනේ. එතකොට එවැනි සිතුවිලි තුල එක්ක කුසේම මරනවා, එක්ක මැරෙනවා ස්වභාවිකව හරි. එක්ක දරුවෝ උපදින්න ගිහිලා දරුවෝ මැරෙනවා. පුංචි කාලේ සෙල්ලම් කර කර ඉන්න වයසේ මැරෙනවා. ළමා වයසේ මැරෙනවා. තරුණ වයසේ මැරෙනවා. එතකොට අඩු වයසේ මැරෙන්න එක හේතුවක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ආයුෂ අඩු වෙන්න පෙර සංසාරේ ප්‍රාණඝාත ආදී අකුසල් කිරීම. ඊළඟට ඒකේ අනිත් පැත්ත බුදුරජාණන් වහන්සේ වදාලා සමහරව ඉන්නවා තමන් ප්‍රාණඝාතයේ දෙන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීමේ ආනිසංස හැම වෙලෙම පිරිසට කියලා දීලා ප්‍රාණඝාතයේ යෙදීමේ ආදීනව පෙන්නලා දීලා ප්‍රාණඝාතී යෙදෙන අයවත් ඊවෙන් වළක්වනවා. ඔවුන්ට ගිහිලා කියන ඕවා කරන්න එපා, ඔය පව්කම් කරන්න එපා. ඔය ආදීනම් භයානකයි. ඒ නිසා සීල් රකින්න කියලා අන් අයව සීලේ යොමු කරවන. තමනුත් ප්‍රාණඝාතයෙන් වළකිනවා, අන් අයව වළක්වනවා. එහෙම කෙනා සතුන් ගැන මෛත්‍රිය කරුණාව ඇතුව බොහෝ පින් කරනවා, කුසල් වඩනවා. බුදුරජාණන් වහන්සේ වදාළ එවැනි කෙනෙක් බොහෝ වෙලාවකට ඒ පින බලවත් වෙලා සුගතියේ දිව්‍ය ලෝකවල උපදින්න තියෙන ඉඩකඩ වැඩි කියනවා. හැබැයි යම් හේතුවකින් යා මනුස්ස ලෝකේ ඉපදුනොත් උපෝපං ආත්ම භාවවල දීර්ඝායු සම්පත්තිය ලබනවා කියෝ. එතකොට බලන්න දීර්ඝායු සම්පත්තිය ලබන්නත් සත්‍යයක් උපතින්ම අඩු ආයුෂයෙන් මරණයට පත්වෙන්නත් මේ මනුස්ස ජීවිත ගත කරන අයට හේතු වෙන පෙර අකුසලයක් තමයි ප්‍රාණඝාත අකුසලය. ඊළඟට බුදුරජාණන් වහන්සේ තෝදෙය්‍යගේ පුතාට පෙන්නනවා සමහරු ඉන්නවා ලෙඩ රෝග බහුලයි. සමහරු ඉන්නවා නිරෝගී සම්පත්තිය ඇති අය. ඔබ මෙහෙම වෙනසක් ගැන කිව්වා. බුදුරජාණන් වහන්සේ මේකට හේතුව කර්මයේ තුලින් පෙන්නලා දෙනවා. සමහර පුද්ගලයෝ සත්තු මරන්නේ නැහැ. හැබැයි සතුන්ට වද හිංසා කරන. ඔබ බලන්න සමහර පුංචි දරුවෝ පවා එක්කෝ සත්තු අල්ලගෙන අඬු වණු කඩනවා. සමහර සමනලේ කල්ලගෙන තටු කඩලා බලාගෙන ඉන්න අපි යාමනවාද කියලා. පුංචි කුරුමිනියෝ වගේ සත්තු අල්ලගෙන එක්ක චූටි චූටි අඬු කෑලි කඩනවා. කඩලා ඒ වගේ පොඩි සත්තුන්ට වද දීලා විනෝද වෙන්න උත්සාහ කරනවා. සමහරු ඉන්නවා සත්තුන්ට ගහනවා. මැරුවේ නැතත් දකින්න තැන ගහනවා. ඒ සත්තුන්ගේ අතපය කඩනවා. සමහර සත්තුන්ට උණු වතුර වක් කරනවා. එතකොට ඒ වගේ ඔබ දැකලා ඇති සමහර පාරවල් වල ඉන්න බල්ලෝ සමහරු ගහලා අතපය කඩලා එක්ක උණු වතුර ගහලා. එතකොට මේ වගේ හරියට සත්තුන්ට හිංසා කරන සිතුවිලි ඇති පාපී පුද්ගලයෝ මේ සමාජය තුළ ඕන තරම් ඉන්නවා. තමන් හිංසා කරනවා විතරක් නෙමෙයි අන් අයටත් කියනවා ගහපල්ල ගහපල්ල. එහෙම කිය අන් අයව ඒ වගේ හිංසනයට පොළඹවනවා. බුදුරජාණන් වහන්සේ වදාලා එවැනි කෙනෙක් පෙර පිනක් හරි මතුවෙලා මනුස්ස ලෝකෙට આવොත් මේ වගේ අකුසල් කරගත්ත ද්වේෂයෙන් වෛරයෙන් ඉන්න කෙනා අපාය වැටෙන්නයි කියන ඉඩ. හැබැයි බැරි වෙලාවත් පෙර පිනකින් හරි මනුස්ස ලෝකෙට આવොත් උපන්දා ඉඳන් ලෙඩ කියෝ. එක්ක උපදින්නෙම ශරීරයේ අංග විකල කෙනෙක් හැටියට උපදිනවා. එයි සසරේ සතුන්ගේ අතපය කඩලා පහර දීලා සත්තුන්ව පුච්චලා ඒ වගේ සත්ත්ව හිංසා කිරීමේ අකුසලෙන් උපදිනකොටම එක්ක ශරීරේ දුර්වලතාව එක්ක ඇස් පේන්නේ. එක්ක මොනවා හරි ශරීරයේ ඇදයක් එක්ක කොඳු වැට පේලිය ඇදයක එක්ක කකුල් දෙක මොනවා හරි කැරකිලා කේ. එතකොට මේ වගේ නොයෙක් විදිහේ ආබාධ ඇතුව උපදිනවා. ඒ විතරක් නෙමේ සමහර උපන්දා ඉඳන් අම්මලා දරුවෝ වඩාගෙන ඉස්පිරිතාල ගානෙම උපදිනකොටම එක්ක පපුවේ හිලක් කියයි මොනවා හරි බඩවැල් වල ස්වභාවයක් කියයි එක්ක ශරීරේ මොනවා හරි පෙනහල්ලක් අඩුයි මොනවා හරි දුර්වලතාවයක් ඇතුව උපදිනවා. එදා ඉඳන් බොහෝ දුක් විඳලා ලෙඩ රෝග ගොඩේම තමයි ජීවිතේ ජීවත් වෙන්න තියෙන යම් කාලයක් හරි. ඒකට හේතුව සතුන්ට හිංසා කිරීමේ අකුසල් කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ අනිත් පැත්ත පෙන්නවා සමහර පුද්ගලයෝ ඉන්නවා සත්තු මරන්නෙත් නැහැ කිසිම සතෙකුට හිංසාවක් කරන්නෙත් නැහැ. එයා හැම වෙලේම මෛත්‍රී සහගතව හිතනවා මම කැමතිද කවුරුත් මට ගහනවට මට වද දෙනවට මට කායිකව හිංසා කරනවට මම කැමති නැහැ.
ඒ වගේමයි මේ ලෝකේ හැම සත්වයෙක්ම ජීවත් වෙන්න කැමති, මරණයට අකමැති, සැපයට කැමති, දුකට අකමැති. ඒ නිසා මම කවදාවත් මගේ අතින් නම් සතෙකුට හිංසාවක් කරන්නේ නෑමයි කියලා මෛත්‍රී සහගතව සියලු සත්‍යයන් සුවපත් වේවා කියන මෛත්‍රී සිතෙන් එයා වාසය කරනවා. අන්න ඒ කවුරු හරි සතෙකුට ගහනවා, පහර දෙනවා දැක්කත් ඔහු ඒකෙන් වළක්වනවා. ඔය වගේ පව්කම් කරන්න එපා, ඕව මහා භයානකයි, ඔය විපාක අපිට සංසාරේ අරගෙන යන්න වෙනවා කියලා කෙනෙක්ව සත්ව හිංසාවෙන් වළක්ව ගන්නවා. එතකොට එවැනි මෛත්‍රී සහගතව සියලු සත්වයන්ට මෛත්‍රී වඩන, සතුන්ට හිංසා නොකරන කෙනෙක් මනුස්ස ලෝකේ බැරි වෙලාවත් දිව්‍ය ලෝකේ උපදින්නයි කියන ඉඩ. බැරි වෙලාවත් මනුස්ස ලෝකේ ඉපදුනොත් උපෝපං ආත්මවල දීර්ඝායුෂ විඳිනවා නෙමෙයි, නිරෝගී සම්පත්තියක් ලබනවා කියන. දීර්ඝායුෂක් තියෙනවා, නිරෝගී සම්පත්තිය. සමහරු ඉන්න අවුරුදු 90 100 ඉන්නවා. කලාතුරකින් උණක් හෙම්බිරිසාවක් හැදිලා ඇති. ඒ ඇරෙන්න ස්පිරිතාලෙකවත් ජීවිතේ නතර වෙලා, කවදාවත් ඔපරේෂන් එකක් කළා නෑ, එහෙම නතර වෙලා බෙහෙතක් අරගෙන නෑ. අවුරුදු 80 90 හොඳට ජීවත් වෙනවා. අවුරුදු 100 ඉන්න අය ඉන්නවා. එතකොට අපිට පේනවා දීර්ඝායු සම්පත්තියක් ලබනවා, නිරෝගී සම්පත්තියක් තියෙනවා. ඒකට හේතුව තමයි ප්‍රාණඝාතයෙන් වැළකීම විතරක් නෙමේ, සතුන්ට හිංසා කිරීමෙනුත් වැළකීලා අන්න ඒවත් හිංසාවෙන් මුදවලා රැස් කරගත්ත පින. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා, ඔබ කිව්වා සමහරු ඉන්නවා බොහොම ලස්සනයි, සමහරු කැතයි, විරූපී. මේකට හේතුව තමයි කියනවා ද්වේෂය, වෛරය. අනුන්ට නින්දා කරනවා, අනුන්ට ද්වේෂ කරනවා, හැම වෙලාවෙම ද්වේෂ හිතින් අනුන්ට ගරහා කරනවා, අනුන් විරූපී වේවා කියලා අනුන්ගේ ලස්සන දකින්න කැමති නැති වෙනවා, ඔවුන්ට නොයෙක් විදියට අපහාස කරනවා. මේ වගේ අකුසල් රැස් කරගත්ත කෙනා උපෝපං ආත්ම භාවවල විරූපී කෙනෙක් හැටියට උපදිනවා කියන. මිනිස්සුන්ගේ ආකර්ෂණය, ප්‍රියතාවයක් එයාට ඇති වෙන්නේ නැහැ කියන. ඊළඟට සමහරව ඉන්නවා බොහොම මෛත්‍රී සහගතයි, හැමෝගෙම යහපත දකිනවා, මෛත්‍රිය වඩනවා, ඒ වගේම අන් අයට උදව් උපකාර කරනවා. එවැනි කෙනෙක් උපෝපං ආත්ම භාවවල මනුස්ස ජීවිතයක් ලැබුවත් බොහොම ලස්සන, බොහොම පෙනුම ඇති, අංග සම්පූර්ණ ශරීර අවයව ඇතුව උපදිනවා කියන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා, ඔබ කිව්වා මේ මනුස්ස ලෝකෙ මෙහෙම වෙනසක් තියෙනවා, සමහරු පොහොසත්, සමහරු දුප්පත්. ඇයි මේ කියලා? බුදුරජාණන් වහන්සේ වදාලා, සමහර අය දන් දෙනවා, දානේ ආනිසංස නිතර සිහි කරන, අන් අයවත් දානයට පොළඹවනවා, තමන් ධාර්මිෂ්ඨ උපයා සපයාගත් ධනෙ වියදම් කරලා දන් පින්කම් කරනවා, අන් අයටත් දන් දීමේ ආනිසංස කියලා දෙනවා, අතහැරීම පුරුදු කරනවා. ඒ විදිහට ඇඳුම් පැළඳුම්, රෙදුපිලි, නොයෙක් දේවල්, ගෙවල් දොරවල්, ඉඩකඩම්, මේ විදිහට දන් දීලා සංසාරේ දාන පාරමී පුරාගත් අය ඉන්නවා. එවැනි අය උපෝපං ආත්ම භාවවල මනුලව ඉපදුනොත් බොහෝ සැප සම්පත් ලබනවා කියන. එක්ක උපදින්නෙම එක්ක රජ පවුලක, එක්ක සිටු පවුලක, බොහෝ ධනය ඇති තැන්වල උපරින්, එක්ක යම් කිසි හේතුවකින් පෙර අකුසලයකට හරි මරණ මංචකයේ දිලිඳු තැනක ඉපදුනත් අර පෙර දන් දීපු කෙනා සැනින් ඔහුගේ උපතත් එක්කම ඔහු දියුණු වෙනවා. ඒ වගේ අයට තමයි හිටි ගමන් සමහරලාවට නොසිතන විදිහේ ධනලාභ ලැබෙනවා. එක්ක පයිට පෑගිලා හරි මැණිකක් හම්බෙන්න පුළුවන්, එක්කෝ සුයි වැටෙනවා. මේ වගේ නොසිතන විදිහ ජීවිතේ බලාගෙන ඉන්නේ නැද්දි සුළු උත්සාහයෙන් දියුණු වෙන මිනිස්සු ඉන්නවා. ඒ පෙර දම්පින්කම් කරලා රැස් කරගත්ත පින බලවත් කෙනා බොහෝ සැප සම්පත් ලබනවා කියෝ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා, සසරි දන් දීලා නැහැ, දුගී මගේ යාචකයන්ට, ශ්‍රමණක් බ්‍රාහ්මණවරුන්ට දන් දීලා නැහැ, දන් දෙන කෙනාටත් බනිනවා. ඔබ දන්නවා බොහෝ වෙලාවට ඔබේ නිවෙස්වලත් ඇති, තමන් පිනක් කරන්නෙත් නැහැ, පින් කරන කෙනාගේ ඒ පින අනුමෝදන් වෙන්න පිනකුත් නැහැ. පින් කරන කෙනාටත් බනිනවා, මුන්ට මේ පිස්සු, මේ හම්බ කරන එක තියාගන්න බැරුව කියලා අර දන් දෙන මිනිස්සයාටත් බනිනවා. පින් කරන මිනිස්සයාගේ පිනටත් ගරහා කරනවා. එහෙම පුද්ගලයෝ තමන් පිනක් කරන්නෙත් නෑ, මසුරුයි, ලෝභයි, පින් කරන කෙනාට කරන්න දෙන්නෙත් නෑ, ඔහුටත් නින්දා කරනවා, පිනත් වළක්වනවා. එතකොට ඒ විදිහට අකුසල් රැස් කරගත්ත කෙනෙක් පෙරපිනකින් අපායෙන් බේරිලා පෙරපිනකින් මනුස්ස ලෝකයකට ආවොත් මොකක් හරි කරපු පිනක් මතුවෙලා උපදින්නෙම දිලිඳු තැනක කියෝ. සමහර වෙලාවට යම් හේතුවකින් යමක්කමක් තියෙන තැනක ඉපදුනත් ඒ ඉපදීමත් එක්කම පවුල් පිටින් මහපාරට ඇදගෙන වැටෙනවා. බහල ඇති අර ලෝසක ගැන. මේ ලෝසක කියන දරුවා ඒ කුසේ පිළිසිඳ ගන්නකොට ගෙවල් ගිනිගත්තා කියන. අකුසල විපාකය.
දෙමව්පියෝ ඥාතීන් ඔක්කොම ගෙවල් ගිනි අරගෙන පවුලම මහපාරට හිඟමනට වැටුණා. අවසානයේ පාරේ හිඟමනක ගියත් දන්සැලක් දෙන තැනකට ගියොත් ලෝසක දන්සැලට ලං වෙනකොට දන්සැල එක්ක ඉවරයි කියන. පාරක යම් හිඟමනේ ගියත් අනිත් අයට ලැබුණත් ඔහු යනකොට අනිත් අයටත් නොලැබෙනවා කියන ඒ පාරේ. එතකොට පේනවා මේ වගේ සමහරුන්ට ඒ පෙර රැස් කරගත්ත කර්ම විපාකත් එක්ක පුදුම විදිහෙන් නොලැබීමක් තියෙන. මොන දේ පටන් ගත්තත් එහෙම ව්‍යාපාරයක් පටන් ගත්තත් කඩාගෙන වැටෙන. රස්සාවකට ගියත් ඒක හරියන්නේ. ජීවිතේ මොන දේ කරන්න උත්සාහ කරත් ඒ පටන් ගන්න හැමදේම කඩාගෙන වැටෙනවා. එතකොට මේ සියල්ල තමන් රැස් කරගත්ත කර්මයක් එක්ක අපි කර්මයේ දායාද කරගෙන යන සසර ගමන. ඒ නිසා දන් දෙන්න. බුදුරජාණන් වහන්සේ දානීය ගැන පෙන්වුවේ සංසාර ගමනට නිදහනය. ඔබ දන් දෙනවා කියන්නේ මෙලවට පමණක් නෙමෙයි. ඒ දාණය සසර ගමනටම ඔබ නිදහනයක් තැන්පත් කරගත්තා වගේ. දැන් බලන්න සීවලී මහරහතන් වහන්සේට. උන්වහන්සේ සසරේ දන් දීලා පින් රැස් කරගත්ත කෙනා. කැලේක වැඩ හිටියා. දේවතාවරු හරි විමාන මවාගෙන දන් දෙනවා කියන. තමන්ට සිව්පසේ ටික වරදින්නේ. උන්වහන්සේට චීවර පිණ්ඩපාත සීනාසන ගිලම්පස භික්ෂුවක් හැටියට පැවිදි වෙච්ච දවසේ ඉඳන් ඒ අවශ්‍ය හැම දෙයක්ම ලැබෙනවා. මව් කුසේ පිළිසිඳගත් දවසේ ඉඳන් සීවලී කුමාරයා මව් කුසේ වැඩෙනකොට රාජරාජ මහා මාත්‍යවරුන්ගෙන් තෑගි භෝග නිවසට ගලාගෙන ඉන්න ගත්තා කියන. ඒ විතරක් නෙමෙයි කුසේ දරුවා වැඩෙනකොට එදා මේ සුප්පියා උපාසිකාව තමයි මෑණියන් බවට පත්ුනේ. මහලී කියන ලිච්ඡවී රාජකුමාරයා තමයි සීවලී කුමාරයාගේ පියාණන්. එතකොට මිනිස්සු මේ දරුවා කුසේ වැඩෙනකොට මේ මෑණියෝ එක්කගෙන යනවා තමන්ගේ අටුකොටු වලට අත තියලා ආශිර්වාද කරගන්න. ඒ තරම් ලැබීමක් ලැබුණා කියනවා. මේ අම්මා යම් භූමියකින් යනකොට යම් වගාවකට ආශිර්වාදයක් කරා නම් ඒවා ඵල දරලා භෝග වලින් පිරීලා ඉතිරිලා යනවා කියනවා. ඒ තරම් ආශිර්වාද පිනක් දරුවා කුසේ වැඩෙන දවසේ ඉඳන් තිබුණා. එතකොට අපිට පේනවා සසර පින් කරපු කෙනාට උපෝපං ආත්ම භාවවල මේ පුණ්‍ය නිධානයේ පහළ වෙනවා. හැබැයි සංසාරේ දන් දීලානේ අනුන්ට දන් දෙනවටත් බනිනවා නිඳා කරනවා. එවැනි අකුසල් රැස් කරගත්ත කෙනා බොහෝම දිලිඳු දුප්පත් අසරණ තැන්වල එදා වේලා හම්බ කරගන්නත් බෑ. සමහරුන්ට කොච්චර දියුණු වෙන උත්සාහ කරත් දියුණු වෙන්න බෑ. මේ වගේ තැනක තමයි කෙන උපදින්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා උන්වහන්සේ මේ ධර්මයේ තුල කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ කියලා බුදුරජාණන් වහන්සේ කෙනෙක් උපතින් බමුණෙක්වත් වසලයෙක්වත් නොවන බව ධර්මයේ පෙන්වනවා. හැබැයි ධර්මානුකූලව අපි මේ විදිහට ධර්මයේ හැසිරෙන කෙනා manussත්වයේ මිනිස්සු දිහා බැලුවට මේ ලෝකේ සමාජයේ මිනිස්සු මෙයා කුලවන්තයි මෙයා කුලහීනයි කියලා සමාජ බෙදීමක් තියෙනවා. ඒ නිසා මිනිස්සු බොහෝ පීඩාවට පත් වෙනවා. මේ උසස් කුලයේ අය මේ පහත් කුලයේ අය කියලා මිනිස්සු කුලානුව බෙදලා ඉන්දියානු සමාජය තුල ගත්තහම ශාස්ත්‍රීය රාජවංශිකයි බ්‍රාහ්මණ වංශීය රාජවංශිකයි බ්‍රාහ්මණ වංශිකයෝ බොහෝම උසස් කියලා හිතාගෙන හිටියෝ. ඒ නිසා මේ බමුණන්ගේ මේ වේද ග්‍රන්ථවල තියෙන යම් ශ්ලෝකයක් පවා යම් ඔහුට පහර දෙනවා. යමෙක් ඒ ශ්ලෝකයක් කිව්වොත් ඔහුට ඒකේ ශාපය වදිනවා කියලා සමහරුන්ගේ දිව කපා දානවා ඒ කාලේ. එතකොට එවැනි දේවල් එදා දඹදිව පරිසරයේ තිබිලා තියෙනවා. ඔවුන් හැම වෙලාවෙම උසස් යයි කියාගන්න කුලවන්තයන්ගේ වැඩකාරයෝ බවට පත් වෙලා ඔවුන්ගේ සේවකයෝ බවට පත් වෙලා බොහොම දුකසේ ඔවුන්ට තමයි පහත් රැකියාවල් තිබුණේ. එවැනි රැකියාවල් වල යෙදෙමින් ඔවුන් රස්සාව තුල කුලය අනුව තමයි රස්සාව දෙන්නේ. එහෙම සමාජයක් තුල ඔවුන් කුලය තුල පීඩාවට පත් වුණා. බුදුරජාණන් වහන්සේගෙන් අහන ස්වාමීනි ඇයි මේ මිනිස්සු මේ විදිහට manussත්වයෙන් බලන්නේ නැතුව මේ සමාජය තුල කුලවන්තු කුලහීනයෝ හැටියට මිනිස්සු පීඩාවට පත් වෙන්නේ? ඒවත් Taman සංසාරේ රැස් කරගත් කර්ම විපාක. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා සමහරු ඉන්නවා ගරු කළ යුත්තට ගරු කරන්නේ. වැඩිහිටියන්ට ගරු සත්කාර කරන්නේ. දකින්නකොට හුනස්නින් නැකිටිය යුතු අය ඉන්නවා. Taman අපි හිතමු බස් එකක ඔබ හිතන්න මේ බස් එකේ යනකොට සමහර වෙලාවට ගැබිනි මව්වරු යනවා. එක්ක පූජ්‍ය පක්ෂේ. එවැනි සිල්වත් ගුණවත් උතුමන් සමහරලාට වයෝවෘද්ධ කෙනෙක් ඉන්නවා. එවැනි වැඩිහිටියන්ට ගරු කරලා ආසනේ දෙන්න ඕන කෙනාට ආසනේ දෙන්නේ නැහැ. ඉදිරියෙන් යන්න ඕන කෙනාට ඉදිරිපස දෙන්නේ නැහැ. ඒ වගේ ගරු කළ යුත්තට ගරු කරන්නේ නැතුව බොහොම මාන්නෙන් මිනිස්සු තලා පෙලා ජීවත් වෙන පුද්ගලයෝ ඉන්නවා. එවැනි අය බැරි වෙලාවත් පෙරපිනකින් හරි මනුස්ස ලෝකෙට ආවොත් පහත් කුලවල උපදිනවා කිවර රසරේ රැස් කරගත්ත අකුසල විපාක නිසා.
ඊළඟට සමහරු ඉන්නවා තමන්ගේ වැඩිහිටියන්ට, ගුරුවරුන්ට, දෙමව්පියන්ට, තමන්ගේ වයසින් වැඩිමහල් අයට, ගුණයෙන් වයසින් වැඩිමහල් අයට ගරු කළ යුත්තන්ට ගරු කරනවා. වැඩිහිටියන්ට සලකනවා. එතකොට දකින්නකොට හුනස්නෙන් නැගිටිය යුතු පුද්ගලයන් දැක්කහම නැගිටලා උන්ට ආසනය දීලා බොහොම ගරු සත්කාර කරනවා. ඊළඟට වන්දනා කළ යුතු පුද්ගලයන්ට වැඳුම් පිදුම් කරනවා. ඒ සමහරුන්ට මේ ස්වාමීන් වහන්සේ නමක් දැක්කත් වඳින්න නැමෙන්නේ නැහැ. සමහරු හිටගෙන නිකන් අත් දෙක එකතු කරලා හිටගෙන අන්න ඒ වගේ මොකද කොන්ද නමන්න හිතෙන්නේ නැහැ. සමහරට දන ගහන්න හිතෙන්නේ නැහැ. විමුකටද නැමෙන්නේ. අන්න එහෙම හිතන කොටසක් ඉන්නවා. සමහරු තමන්ගේ දෙමව්පියන්ට, වැඩිහිටියන්, ගුරුවරයෙකුට. එතකොට මේ වගේ ගරු කළ යුත්තට ගරු කරනවා. වැඩි යුතු පුද්ගලයාට වන්දනා කරනවා. මේ වගේ බොහෝම නිහතමානී උසස් ගති පැවතුම් සසර පුරුදු කරගත්ත කෙනා උපෝපං ආත්ම භාවවල මනුලොව ඉපදුනොත් උසස් කුලවල උපදිනවා කියව. ඔහු බොහෝ ගරු සත්කාර ලබනවා. ඔහු සමාජමය වශයෙන් උසස් පුද්ගලයෙක් හැටියට ඉහළ කුලවල උපදින්න ඒක එක හේතුවක් බවට පත්වෙනවා. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ සමාජයේ මිනිස්සු අතර ඉන්න සමහරු උගත්, සමහරු නෝගත්, සමහර අයට කියව සැනින් යමක් වැටහෙනවා. සමහරුන්ට කොච්චර කිව්වත් තේරුම් කරන්න බෑ, නුවණ නෑ, මතක තියාගන්න බෑ. ඊළඟට සමහරු උපතින්ම නුවණ අඩුයි, අපි කියන මන්ද බුද්ධිකයි ඉන්නවා. එතකොට මේ වගේ මනුස්ස ලෝකේ උපදින මිනිස්සු අතර ඇයි මේ වෙනස්කම් ඇහුවා? බලන්න එකම අම්මගේ දරුවෝ, එකම දෙමව්පියන්ට දාව උපදින එකම අම්මගේ දරුවෝ එක්කෙනෙක් ඉන්න පුළුවන් බොහෝම හොඳ බුද්ධිමතෙක්. තව කෙනෙක් ඉන්න පුළුවන් කොච්චරවත් උගන්වන්න හැදුවත් ඉගෙන ගන්න බැරි සමාජයේ එහෙම නුවණ අඩු පුද්ගලෙක්. සමහරලාට ඒ පවුලෙම ඉන්නවා මන්ද බුද්ධික කෙනෙක්. ඒ පවුලෙම ඉන්නවා බොහොම ලස්සන, බොහොම පෞරුෂවත්, කොතන ගියත් පිළිගැනීමක් තියෙන බොහොම ගුණයහපත් කෙනෙක් ඉන්නවා. ඒ පවුලෙම සමහරලාවට ඉන්නවා බේබද්දෙක්. ඇසුරු කරන්නේ මේ කුරස්තියාදුකාරයෝ. පවුලටම ඉපා වෙච්ච ගිය තැන නින්දා විඳින. එහෙම පුද්ගලෙක් ඉන්නවා. එතකොට මේ වගේ එකම අම්මගේ දරුවෝ පිරිසක් ගත්තත් හැමෝම එක වගේ නෑ. එතකොට අපිට පේනවා මේ හැමෝම සංසාරي රැස් කරගත්ත කර්මය අරගෙන යන සංසාර ගමන. බුදුරජාණන් වහන්සේ වදාළ ওই විතරක් නෙමෙයි. ඔබ කිව්වා මේ මිනිස්සුන්ගේ සමහරුන්ගේ නුවණ, සමහරුන්ට නුවණ අඩු වෙන්න හේතුව මොකක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා සමහර අය උපෝපං ආත්ම භාවවල නිතර විමසනවා යහපත මොකක්ද? අයහපත මොකක්ද? හොඳ මොනවද? නරක කියන්නේ මොනවද? කුසල් කියන්නේ මොනවද? අකුසල් කියන්නේ මොනවද? පින් කියන්නේ මොනවද? පව් කියන්නේ මොනවද? මේ විදිහට විමසලා බලලා කුසලයේ යෙදෙනවා, අකුසලයෙන් වළකිනවා. පින පුරුදු කරනවා, පවෙන් වළකිනවා. යහපත පුරුදු කරනවා, අයහපතෙන් වළකිනවා. තමන්ටත් අන් අයටත් යහපත් පිණිස උපකාර වෙන ක්‍රියාවන් වල යෙදෙනවා. එතකොට මේ වගේ නුවණ මෙහෙवला සසරේ කටයුතු කරපු අය උපෝපං ආත්ම භාවවල ප්‍රඥාවන්තයන්, බුද්ධිමතුන්, නුවණ ඇති පුද්ගලයන් වෙලා උපදිනවා. එවැනි අය තමයි සසරේ නුවණ පුරුදු කරගත් අය. උග්ගටිතඤ්ඤ විපටිතඤ්ඤ වගේ ශ්‍රාවකයෝ වෙලා උපදිනවා. ඔබ දන්නවා එක ගාථාව අහලා ධර්මය අවබෝධ කරන්න පුළුවන් නුවණ ඇති ශ්‍රාවකයෝ මේ බුද්ධ ශාසනයේ හිටියා. කියව සැනින් වැටහෙන අය ඉන්න. එතකොට සසර නුවණ ප්‍රඥාව වඩපු පුද්ගලයෝ. ඊළඟට සමහරු ඉන්නවා හොඳ නරක හොයන්නේ නැහැ, කුසල් අකුසල් මොනවත් වැඩක් නැහැ. ඔය ඉන්න කාලේ කාලා බීලා ඉඳලා ඕනේ අපායක ගියදේ. එහෙම හිතන කොටසක් ඉන්නවා. සමහරු ඉන්න අපිට අපාය හොඳයි කියාගෙන ජීවත් වෙන අය. පෞකමේම යෙදිලා කුසල් අකුසල් පින් පව් හොඳ නරක කිසිම දෙයක් විමසන්නේ නැතුව අකුසල් කර කර ඔහේ දුස්සීලකම් කර කර ජීවත් වෙන පුද්ගලයෝ ඉන්න. එවැනි අය බැරි වෙලාවත් පෙර මොකක් හරි කරපු පිනකින් හරි මනුස්ස ලෝකෙ ඉපදුනොත් උපෝපං ආත්ම භාවවල නුවණ අඩුයි කියනවා. කල්පනාව අඩුයි. සමහරුන්ගේ සිහි කල්පනාවත් අඩුයි. නුවණ අඩුයි, කියන දේ තේරුම් ගන්න බැරි. නුවණේ අඩුවක් ඇතුව, කල්පනාවේ සිහි නුවණේ අඩුවක් ඇතුව තමයි කිව්වා ඒ අය මනුලෝ උපදින්නේ. එතකොට අපිට පේනවා මේ කර්මය අරගෙන යන සංසාර ගමන. ඊළඟට ඔබ බලන්න සමහරු ඉන්න පෞරුෂවත්. සමහරුන්ට එහෙම තැනකට ගියත් පෙනුමක් පෞරුෂයක් නැහැ. ඒවා සංසාරේ තමන් රැස් කරගත්ත දේවල්. හැබැයි මේ අපේ පෙර කර්ම කියලා කර්මයේ මත අපි කවුරුත් සසරේ කරපු කර්ම විපාක අරගෙන සංසාරේ යන ගමන. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ඒ නිසා පෙර කර්මයට වහල් වෙලා ජීවත් වෙන්න නෙමෙයි. ඔබ පුළුවන් තරම් සබ්බ පාපස්සකරණ මේ බණ ටික ඇහුවට පස්සේ හරි මේ මොහොතේ ඉඳන් හරි හිත හදාගෙන වීරිය වඩන්න. මම අද ඉඳන් හරි අකුසල කර්මයන්ගෙන් වළකිනවා. සියලු පාපී අකුසල් වලින් වළකිනවා. කුසලස් උපසම්පදා මේ මොහොතේ ඉඳන් හරි මං කුසල් වඩනවා, පින් කරනවා.
සචිත්ත පරියෝදපන මම මගේ හිත දමනය කරගන්න. මම සතුන්ට හිංසා කරන්නේ නැහැ. මං ප්‍රාණඝාතී දෙන්නේ නැහැ. මං සීල් රැක මං කාගේවත් දෙයක් හොරකම් කරන්නේ නැහැ. මං වැරදි කාම සීවනයේ දෙන්නේ නැහැ. මං මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නැහැ. මං අද ඉඳන් හරි සීල් රකින්න. මං ගරු කළ යුත්තන්ට අද ඉඳන් හරි ගරු කරනවා. වැඩිහිටියන්ට ගරු සත්කාර කරනවා. මම මේ විදිහේ නිහතමානී ජීවිතයක් ගත කරනවා. මම අද ඉඳන් ධර්මයට අනුව විමසලා කුසල් මොනවද අකුසල් මොනවද පින් මොනවද පව් මොනවද හොඳ මොනවද නරක මොනවද මම විමසා බලා යහපතේ දෙනවා. අන්න ඒ විදිහට ඔබට අද ඉඳන් හරි යහපත් කුසල කර්ම වඩන්න පුළුවන්. අකුසල කර්මයන්ගෙන් වළකින්න පුළුවන්. ඔබ ඒ විදිහට ඔබේ ජීවිතයේ ධර්මානුකූලව සකස් කරගන්න දක්ෂ කෙනෙක් බවට පත් වුණොත් ඔබට පුළුවන් අකුසල කර්මයන් ප්‍රහාණය කරගෙන කුසල් බලවත් කරගෙන ඔබ යහපත් මාර්ගයක් ඔස්සේ නිවන කරා යන මාර්ගය ඔබට සකස් කරගන්න. ඒ නිසා හැම වෙලෙම හිතන්න ඔබ යම් කර්මයක් කරොත් ඒකේ විපාක වෙන කවුරුත් ගෙනියනව නෙමෙයි. ඔබමයි අරගෙන යන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ඒ නිසා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිතර නිතර හිතන්න කම්මස්ස කෝමහි මම කර්මයේ සොකීය කරගත්ත කෙනෙක්. කම්ම දායාදු මම කර්මයේ දෑවැද්ද කරගත්ත කෙනෙක්. කම්ම පටිසරණු මම කර්මයේ පිළිසරණ කරගත්ත කෙනෙක්. කම්ම බන්දු මට ඉන්න එකම ඥාතිය මගේ එකම නෑය මම රැස් කරගත්ත කර්ම. මම කර්මයේ මතයි උප්පත්තිය ලබලා තියෙන්නේ. මම යම් හොඳක් හෝ නරකක් කරොත් ඒකේ විපාක සසරේ මටම අරගෙන යන්න වෙනවා කියන එක ඔබ නිතර හිතන්න. සබ්බදාන ධම්මදාන ජිනාති දුර්ලභව ලැබූ වටිනා මනුෂ්‍ය ජීවිතේ අපට සිදු කර ගැනීමට හැකි දානයන් අතර උතුම්ම දානය නම් ධර්ම දානයයි.